අද මේ ජාතික සංඝ සමුළුව මේ රටේ ඉතාමත් වැදගත් තීරණාත්මක මොහොතක කැඳවීමට කටයුතු කළ මෙහි නායකත්වයේගත් අපේ පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයට මගේ ගෞරවපූර්වක ස්තුතිය මා මුලින්ම පුද කරනු ලබනවා. අපිට දන්නවා අපේ රටේ මුල්මහත් ඉතිහාසය පිළිබඳව කතා කළොත් ශ්‍රී ලාංකික ඉතිහාසයේ ඔබේ අපේ උතුම් මාතෘ භූමියේ වසර දහස් ගානක මහා අභිමානවත් කතාවේ අපි පැහැදිලිව දන්නවා අපේ රට දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් සමාජික වශයෙන් සංස්කෘතික වශයෙන් ඇදවැටුණු විනාශ වුණු සෑම අවස්ථාවකම අපේ උතුම් මාතෘ භූමිය ගොඩ ගැනීම සඳහා නායකත්වයේ ගත්තේ පෙරමුණ ගත්තේ රාජ්‍ය නායකයින්ට මඟ පෙන්වුවේ අනුශාසනා කළේ වන්දනීය පූජනීය මහා සංඝරත්නයයි. මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අද එහෙම නැත්නම් ඊයේ පෙරේදා වැනි කාලයක නොවේ. අපි දන්නවා අපේ රටත් මහා භාරතයක් මේ සියල්ලේ ඉතිහාස කතාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී රාජ්‍ය පාලනයේට යහපත් රටක් ගොඩනගන්න ප්‍රබුද්ධ මානව සමාජයක් ගොඩනගන්න වන්දනීය මහා සංඝරත්නය මොනතරම් පෙරමුණගෙන අනුශාසනා කරමින් ඇතැම් වෙලාවට ජාතිය වෙනුවෙන් මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පූජා කරමින් ජීවිත පරිත්‍යාග කරමින් ඉතිහාසයේ ඒ මහා කතාවේ මහා සංඝරත්නය පිළිබඳව ඉතාමත්ම වැදගත්වට සටහන් වන අවස්ථාව. ඒ නිසා අද අපේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වයේ තුල තව දින කිහිපයකින් පැවැත්වෙන රටේ රාජ්‍ය නායකයා ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ජනාධිපති වරණය අත්ළඟ තිබියදී මේ රටේ ජනතාවට ගෞරවනීය මහා සංඝරත්නය ලෙස පණිවිඩයක් දෙන්නට යහපත් මානවවාදී සමාජයක් ගොඩනගන්නට ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ප්‍රවර්ධනය සඳහා කටයුතු කරන්නට සුදුසු නායකත්වයක් තෝරාගෙන පවතින ජරා ජීර්ණ වූ අපකීර්තිමත් වූ දූෂිත පාලනය සහ මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා විශේෂයෙන්ම මේ ගෞරවනීය මහා සංඝරත්නය අද පෙරමුණගෙන සිටීම පිළිබඳව මුළු මහත් ජාතියේ ගෞරවය ඔබ වහන්සේලාට හිමි වන බව විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මා සඳහන් කරන්නට ඕනේ. මේ කටයුතු වලදී පූජ්‍ය අතුරුලියේ රතන ස්වාමීන් වහන්සේත් ආනන්ද සාගර ස්වාමීන් වහන්සේත් කරන ලද මෙහෙය සහ කැපවීම අපේ අනිකුත් අනුනායක මහානායක විහාරාධිපති ස්වාමීන් වහන්සේලා සමග උන්වහන්සේලාගේ අදහස් යෝජනා වලට කන් දෙමින් ඉතාමත්ම ගෞරවනීය ලෙස උන්වහන්සේලා මේ සංඝ සමුළුව කැඳවීමටත් ඒ වගේම අපේ මැතිවරණ ව්‍යාපාරයට ජනතාවගේ සහයෝගය සහ ආශිර්වාදය ලබා ගැනීමටත් කරන්නා වූ උතුම් මෙහෙය මා ඉතාමත්ම මේ අවස්ථාවේදී ගෞරවපූර්වකව සඳහන් කරනවා. හිතවතුනි මිත්‍රවරුනි ගෞරවනීය අපේ ආමුදුරගේ අපි මේ රටේ බෞද්ධයින් විදිහට මේ රටේ එදා මෙදා ඉතිහාසය දන්නා මිනිසුන් විදිහට අපේ අවබෝධය තුල අපි තාම පැහැදිලිව දන්නවා යම් පුජ්‍යලයක් යම් කාර්යයක් කරන විට ඔහු කරන කාර්යයේ තිබෙනා වූ ඵලදායි තත්ත්වයේ තුල එහෙම නැත්නම් ඔහු යහපත් දෙයක් වැපිරුවොත් යහපත් අස්වැන්නක් අයහපත් දෙයක් වැපිරුවොත් අයහපත් අස්වැන්නක් ගැනීම අපි දන්නවා ඊටාත්ම පැහැදිලිව අපේ ශ්‍රී සද්ධර්මයේ සඳහන් වන විදිහටත් ඒ වගේම අපේ මානව සමාජය තුළ අපි දකින ප්‍රායෝගික තත්ත්වයක් ලෙසත් අපි ඊටාම පැහැදිලිව දන්නවා. අද මහින්ද රාජපක්ෂ පාලනය තුළ තිබෙන්නේ තමුන්නාන්සේලා අපි දන්නවා ඊටාත්ම දේශපාලන පාප කර්මයක් කරන පාලනයක් මේ රටේ තිබෙන්නේ. ලිච්ඡවි රජදරුවන්ගේ පාලනය පිළිබඳව මහින්ද රාජපක්ෂ මහත්මයාලා කියවනවා. නමුත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලනයේ තරම් මේ රටේ සදාචාරය විනාශ කරපු මේ රටේ මිනිසුන්ගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරපු
මිනිසුන්ගේ ආධ්‍යාත්මික ගුණවගාව විනාශ කරපු පාලනයක් නිදහසෙන් පසු ලංකාවේ බිහුනේ නැtei කියන එකයි බොහෝ දුරට මම විශ්වාස කරන්නේ. ඒ නිසා අපි සෑම විටම කල්පනා කරන්නට ඕන මේ සියලු කටයුතු වලදී ඔබ වහන්සේලා දෙන නායකත්වය මඟ පෙන්වීම සෑම විටම ඉතාමත්ම අගය කරනවා. මාදුලාවේ සෝභිත ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේත් ඒ වගේම ගිරාමේ ආනන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු මේ අනිකුත් ස්වාමීන් වහන්සේලා මේ කටයුතු වලදී ඉතාමත්ම ඉදිතරව ශ්‍රී සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපේ උතුම් මාතෘ භූමිය වෙනුවෙන් මේ කරන්නා වූ වෙහෙස උත්සාහය කැපවීම අප ඉතාමත්ම අගය කරනවා. රටක රාජ්‍ය පාලනයක සෑම විටම ජනතාවගේ හඬට කන් දිය යුතුයි. ජනතාවගේ මානසිකත්වය තේරුම් ගත යුතුයි. Tamanගේ නම පමණක් ගලේ කොටා ගන්න, නම පමණක් සමරු පලකව දා ගන්න, Tamanගේ පෞද්ගලික නම පමණක් ප්‍රචලිත කරගන්න පාලකෙක් කටයුතු කරනවා නම් ඒ සම්පූර්ණ වැරදි. ජනතාවගේ දුක් ඉන්න, ජනතාවගේ බඩගින්න, ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න මේ සියල්ල තේරුම් අරගෙන අපවැනි රටක නායකයින් කටයුතු කිරීම ඉතාමත්ම අවශ්‍යයි. නමුත් ඔබ කවුරුත් දන්නා පරිදි අපේ හාමුදුරුවනේ මේ රටේ සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අද ජීවත් වීම, තුන්වේල කෑම, ජීවන සටන මේවා පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඔහුගේ පාලනයේ සිටිනා වූ අනික් අයට ඒ සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නැහැ. ඒ විතරක් නෙවෙයි අපේ ශ්‍රී සද්ධර්මය ශ්‍රී සම්බුද්ධ ශාසනයට මොනතරම් අගෞරවයක් කරනවද කියන එක. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රචාරය වූ මෛත්‍රී භාවනාව ඔබ වහන්සේලා දන්නවා පහුගිය දිනවල අපි මේ මැතිවරණ ව්‍යාපාරයට එක්වීම සමගම මෛත්‍රී භාවනාව කියන වචන දෙකත් විශේෂයෙන්ම ඒ වැඩසටහනෙන් අයින් කරලා වෙනත් නමක් යොදාගත්තා. මේදී අපි මෛත්‍රී පාලනයක් පිළිබඳව කියන්නේ මගේ පුද්ගලික පාලනයක් නොවේ. විශේෂයෙන්ම බෞද්ධ දර්ශනයට අනුව මෛත්‍රී පාලනයක් යනුවෙන් අදහස් කරන්නා වූ එයින් නිර්වචනය වෙන්නා වූ එයින් විග්‍රහ වෙන්නා වූ පාලනයක් පිළිබඳවයි මෛත්‍රී පාලනයක් කියලා කියන්නේ. නමුත් අද විශේෂයෙන්ම අපේ නමට මොනතරම් බයක් තිබෙනවද කියන්නේ ගුවන්විදුලියේ අවුරුදු 100කට ආසන්න කාලයක් උදේට දේශනා කරන ලද විශේෂයෙන්ම ඉගැන්වීම් කරන ලද ආධ්‍යාත්මික වශයෙන් ඉතාමත්ම ප්‍රබුද්ධ ලෙස ජනතාවගේ මනසට ලක් වූ මෛත්‍රී භාවනාව එහි නම ඉවත් කිරීමට පාලකයන් කටයුතු කළා. මොනතරම් තමන්ගේ දේශපාලන තත්වය දුර්වලද කියන කාරණාව මේ කටයුතු වලදී ඉතාම පැහැදිලිව පෙනී යනවා. අපේ හාමුදුරුවනේ නායක හාමුදුරුවනේ අපි කරන්නේ ඉතාමත්ම අවිහිංසාවාදී වූ දේශපාලන සටනක්. අපි හිංසාවාදයට කැමති නැහැ. අපි ක්‍රෝධ කරන්නේ නැහැ. අපි වෛර කරන්නේ නැහැ. අපිට මොනතරම් හිරිහැර කෙරුවත් අපේ වේදිකා ගිනි තියනවා. අපේ ආධාරකරුවන්ට පහර දෙනවා. අපේ ආධාරකරුවන්ගේ ගෙවල් දොරවල් විනාශ කරනවා. අපේ ආධාරකරුවන්ට විශාල වශයෙන් කායික හිරිහැර කරනවා. බලවත් ලෙස තර්ජනය කරනවා. මැර බලය පාවිච්චි කරනවා රජයේ මහින්ද රාජපක්ෂ පාලනය. නමුත් අපි සෑම විටම නහි වේරේන වේරාණී සම්මන්තිද කුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනත්තනෝ. අපි කිසි විටකත් වෛර කරන්නේ නැහැ. අපි ඊ타ත්ම අවිහිංසාවාදී ලෙස අපි මේ මැතිවරණ ව්‍යාපාරය ගෙනියන්නේ. අපි බෞද්ධයන් විදිහට සාන්තිවාදී ජාතකය අපි කියවලා තිබෙනවා. ඒ පිළිබඳව අවබෝධයක් තිබෙනවා. අපිට මොන විනාශයක් කළත් අපි විශේෂයෙන්ම ඒ සියල්ලෙහිදී කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන්, ශාන්තියෙන් ඒ සියල්ලම උපේක්ෂා සහගතව ඉවසමින් අපි ඊ타ත්ම කාරුණික ලෙස අවිහිංසාවාදී මැතිවරණ ව්‍යාපාරයක් අපි ගෙනියන්නේ. අපිට අද පෙනී යන කාරණයක් තමයි අපේ ගෞරවනීය මහා සංඝරත්නය ජාතියේ මුරදේවතාවුන් වහන්සේලා ඉදිරියේ විශේෂයෙන්ම මම සඳහන් කරන්නට ඕනේ. ඊයේ අද මාධ්‍ය තුලට අවධානය යොමු කිරීමේදී විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍යවල නායක හාමුදුරුවනේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ලේකම්වරයා තිස්ස අත්තනායක මහතා කරන ලද ප්‍රකාශයක් සහ තැපැල් ඡන්ද සම්බන්ධයෙන් අද සියලුම ජාතික පුවත්පත්වල පළ වී තිබෙන
ප්‍රචාරක දැන්වීම පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඊ타ත්ම අසත්‍ය ප්‍රවෘත්ති අද ඒ පත්තරවල මහා පිටු ගණන් පුරවලා තිබෙනවා. එහිදී සඳහන් කරලා තිබෙනවා තිස්සත් නායක මහත්මයා කිව්වයි කියලා, එතුමා හෙලි කරයි කියලා, එතුමා දැක්කයි කියලා හිටන් රනිල් වික්‍රමසිංහ මහත්මයාත් මමත් අස්සම් කරලායි තිබෙනවයි කියන givisුමක් පිළිබඳව සම්පූර්ණයෙන්ම නීති විරෝධී කටයුත්තක්, සම්පූර්ණයෙන්ම වැරදි විදිහට ජනතාවගේ හිත් නොමග යවන්නට අද පළ කරලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාත් මමත් අද වෙනකන් අති පූජනීය මහා සංඝරත්නය ඉදිරියේ මම කියන්නට ඕනේ, ජාතියේ මුර දේවතාවුන් ඉදිරියේ මම කියන්නට ඕනේ, ඔබ වහන්සේලාට වැඳ වැටලා මම කියන්නේ මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාත් මමත් අපේ හාමුදුරනේ කිසිම ආකාරයකින් අද වෙනකන් කිසිම රහසිගත ලියවිල්ලක් හෝ විවෘත ලියවිල්ලකට අපි දෙදෙනා කිසිසේත්ම අස්සම් කළා නැහැ කියන එක ගෞරවනීය මේ මහා සංඝරත්නය ඉදිරියේ ඊටාත්ම নমස්කාර පූර්වකව මම ඔබ වහන්සේලාට සඳහන් කරන්නට ඕනේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා සහ මම අපි මේ සටනට එකතු වුණේ තනි පුජ්‍යල විදිහට නෙවෙයි. මේක සාමූහික ප්‍රයත්නයක්, මේක පොදු කාර්යයක්. රනිල් වික්‍රමසිංහ මහත්මයාටත් මටත් එවැනි පාවා දීම් කරන්න කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ. කිසි විටකත් එවැනි දේවල් අපි කරන්නේ නැහැ. අද තැපැල් ඡන්ද නිසා අදත් හෙටත් පුවත්පත්වල විශාල පිටු පුරවලා තිබෙනවා. ආණ්ඩුවේ ප්‍රචාරක දැන්වීම් දාලා ඊටාම අසත්‍ය ප්‍රවෘත්ති. මගේ අස්සනත් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අස්සනත් හොර අස්සන් යොදවලා ඒ පුවත්පත්වල දාලා තිබෙනවා. එහි ව්‍යාජ ලේඛනයක් පිළිබඳව සඳහන් කරලා තිබෙනවා. රාජ්‍ය සේවකයන් කප්පාදු කරන අය, බඳවාගෙන තිබෙන සේවකයෝ අස් කරන අය, ඉස්සිර සේවකයෝ ඉවත් කරන අය, මේ විදිහේ ඊ타ත්ම පහත් විදිහේ දේවල් මේන් පෙනී යනවා. මොනතරම් අද පවතින ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මැතිවරණ ව්‍යාපාරය මොනතරම් බංකොලොත් වෙලාද, විනාශ වෙලාද, දුර්වල වෙලාද කියන කාරණය බොහොම පැහැදිලිව පෙනී යන කාර්යයක්. අපි කිසිසේත්ම එවැනි කිවිසුමකට අපි අස්සම් කළා නැහැ. අපි කිසිසේත්ම රාජ්‍ය සේවය දුර්වල කරන්න, කප්පාදු කරන්න කිසි විටකත් කටයුතු කරන්නේ නැහැ. රාජ්‍ය සේවය ශක්තිමත් කරනවා, රාජ්‍ය සේවය බඳවා ගැනීම වැඩි කරනවා, රාජ්‍ය සේවය ස්වාධීන කරනවා, රාජ්‍ය සේවය අපක්ෂපාතී කරනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා කරලා තිබෙන විදිහට රාජ්‍ය සේවය විනාශ කරලා දූෂණයට ලක් වෙච්ච සේවාවක් බවට අපි කිසි විටකත් පත් කරන්නේ නැහැ. රාජ්‍ය සේවය මේ රටේ ප්‍රබුද්ධතම සේවාව බවට පත් කරනවායි කියන සහතිකය විශේෂයෙන් මේ අවස්ථාවේදී මම සඳහන් කරනවා. ඒ වගේම මේ ලිපිවල සඳහන් කරන අමූලික බොරු, උතුරේ හමුදාව ඉවත් කරගන්නවායි කියනවා. ඒ වගේම වෙනත් කරුණු ගණනාවක් උතුරු නැගෙනහිර එකතු කරන්න අපි අස්සම් කරලායි කියලා කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයායි. මේවා සම්පූර්ණයෙන්ම බොරු කතා. මේවා සම්පූර්ණ අසත්‍යයි. එවැනි කිසිම ලියවිල්ලකට අපි අස්සම් කරලත් නැහැ, අස්සම් කරන්නෙත් නැහැ. එවැනි පවිටු චේතනාවක් අපි තුල කිසිසේත්ම ඇත්තෙත් නැහැ. අපි මුළු මහත් ජාතියක් වෙනුවෙන්, රටක් වෙනුවෙන් අපි ඉස්සරහට ඇවිල්ලා තිබෙන්නේ ජීවිත පරිත්‍යාග කරලා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා අපේ ඔබේ උතුම් මාතෘ භූමියේ ප්‍රවර්ධනය සඳහා සදාචාර සම්පන්න සමාජයක් ගොඩනගලා මේ රටේ ජනතාවගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නයි. ඒ නිසා අද දවසේ ගෞරවනීය මහා සංඝ රත්නය මේ මහා සංඝ සමුළුව පැවැත්වීමෙන් රටේ ජනතාවට දෙන පණිවිඩය අපි ඊ타ත්ම උතුම් කොට සලකමින් ඔබ වහන්සේලා මේ රට වෙනුවෙන් මේ ගන්නා වූ මහා අධිෂ්ඨානශීලී භාවය, ඔබ වහන්සේලාගේ පරිත්‍යාගශීලී භාවය, ඔබ වහන්සේලාගේ කැපවීම, ඔබ වහන්සේලාගේ අනුශාසනා, ඔබ වහන්සේලාගේ මඟ පෙන්වීම අනුව සෑම විටම අපි මම කටයුතු කරන බව ප්‍රකාශ කරමින් මේ මහා සංඝ සමුළුවෙන් මුළු මහත් ජාතියට දෙන පණිවිඩය ඊ타ත්ම පූජනීය පණිවිඩයක් අනුව ඒ පණිවිඩය තුල අපි සියලු දෙනාම කටයුතු කරමු කියන ගෞරවණීය ඉල්ලීම ඉල්ලා සිටිමින් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණ පතමින් ඔබෙන් සමුගන්නවා. ස්තුතියි. තෙරුවන් සරණයි.